අනේ නිකන් ඉන්න. ඔහේ තමයි කලිසම් හොරගම් කරගෙන යන්නේ. මේකට දෙනවා මම උදින් යන්න එක. එයාට දෙන්නත් හොට හම්බුවේ දැන් අයියගේ. උදු අම්මේ නිකන් ඉන්න. ආපෝ එතන කැටයි. අනේ මෙන්න මේ නම් මගේ දිහාමයි බලන්න. ආපෝ හරිය වැඩි ඔහේ දිහා බලාගෙන ඉන්න. ඒක නෑ ආසන තොමු කෑල්. ඒකත් හරි කියන. ඒක වැරදුනා මල්ලි. ඔය දන්නෑනේ මගේ තොම්බ බලලෙට. කියනවා බලන්න. ඔය කොහොමද බලන්නේ? හොඳේ මෙන්න මේ අක්ක දවදක් හොඳේ. කවුද? මෙන්න මේ අක්කා. අක්කා? මෙන්න මේ ටීචර්. ටීචර් කොහෙද ගියේ? නටුන් ටීචර්. අපේ ටීචර්. හොඳේ නටුන් ටීචර් හොඳේ. මං හොරා කනවා උගලා මගේ තොම්බ තිල්ව නිග්ගලේ. අතලාවේ හො. නිග්ගලේ ඇතුළේ නෑරියටි කට ගැටුවේ නෑ. ඒක තමයි කොල්ලක තොම්බ බලල්ලුනේ. ආපෝ මේ ටීචර් කරන නකල වැඩ මේක තමයි. බීඩියක් ගහ ගන්න බැරුණු තොම්බ කෑ. අද සාමාන්‍ය බීඩි කීයක් විතර ගහ ගන්න හැක්කේ? ගන්න බීඩි දුසිමක් ගහ ගන්න. ආපෝ නාංගිට බීඩි. මේ නාංගිට බීඩිද බීඩි දුසිමක් ගහ ගන්න නැහැ. ඒක හරි කියන හැකෝ. ඒකත් හරි කියන්නේ නෑනේ. තව එකක් ඕන. බුදු අම්මේ මෙන්න මෙහෙයි මගේ දිහා බලාගෙන ෆොටෝ ගහනවා. ආපෝ හරි වැඩි මනුස්ස පොත් දාන්නේ කයර යන්නේ. ඕක ගහ ගන්න ටොයිලට් එකේ. ඔනේ දින අපේ ෂෝක් එක වැඩේ කරගන්න නැහැ පොඩුට. නිකන් ඉන්නෝ. දැන් තමයි හොඳම තාරික්. අන්න දැන් තමයි පෝර්වේ තාරික් කරන්න හදන්නේ. පොඩ්ඩක් ඉන්නෝ. මක්කයි හොයන්නේ. දැන් තමයි අලුත්ම තාරික්ේ. මට පෙනේ නෑ. අනේ පොඩ්ඩක් මෙහාට මෙතන හොඳයි. පොඩ්ඩක් ඉන්නෝ. දැන් මොකද කරන්න හදන්නේ? පොඩ්ඩක් මෙහාට එනෝකෝ. අන්න අරිය එක්ක යනවා. අබේ පුතේ අතේ තියෙන දාඩි බඩු කෑල්ල. අනේ දන්නේ. කහපේ මං යන ඔළුවට. අයියා තුට්ටා මෙහාට එන්න. අබේ හොඳයි ගෙදරම එක්ක එනවා කොහොම. අයියා වාඩි වෙන මෙතන. අන්න අයියා එතනින් වාඩි කරා. අනේ අද්දක පියා ගන්නවා මේ පිටිපස්ස කරන්න බෑ හොඳේ. මාළි මොකද්ද මේ දැස කරන්නේ? පොඩ්ඩක් ඉන්නෝ. අන්න පුතේ වැඩි. පුතු අම්මේ දැන් තමයි පුතේ හරිම වැඩි. අන්න පුතේ හරිම මනමාලේ දැන් තමයි ආවේ. දැන් තමයි මංගල තායාරෝප ගන්න වෙලාව. අපේ දැන් සෝම් නික පරණතන මහත් එක්ක ගෙන ඔබ ගන්න. දෙකම ආස හිටනවා. පුදුම ආසාවක් තියෙනවා ඔබ දැක්කම. අනේ මේ අක්ක කියනවා. අර අයියට වැඩිය මේ අක්කා හොඳයි. ඒ අක්කාට වඩා මේ අක්කා හොඳයි කියනවා. ගෙදර එක්කයි ආවේ ඔහේ. බන්ද ආදරේ පියාගෙන ඉන්නේ. බුදු අම්මේ වැඩි විහිළු කරන්න බෑනේ. අපෝ බහුගේ දාසලා ගුටි කෑව මං දැක්කා. ඒකත් හරි. අයියා තරහ වෙන්නේ. තරහ වෙන්න එපා. අයියා මේ වාඩිවෙන්න නැතනේ. ඔව්. ඔය බොරුවට කරේ. මොකද? හොඳේ මේ අයියා මට කියනවා. කාටවත් කියන්න එපාලු. මොකද කිව්වේ? හොඳේ.
නන්දගේ හිතේ මට කොහොම හරි දූ දෙන්න. කවුද මෙයාලා නන්දාමයි කියලා තියෙන්නේ? අව් අව්. දැන් මෙයයි දැන් මොකද කියන්නේ? මාමගේ හිතේ මම මර වැඩ ගන්න. ඔය මාමන්ඩි ඔහොමමයි. නෑනගේ හිතේ හොර අතකනලා යන්න. ඔය නෑන වැඩක් නැහැ. මගේ හිතේ දෙන්නම කලගෙන යන්න. අත්තලාම මේ මාළි කිව්වේ එහෙම? ඔව් මෙයා කාටවත් කියන්න බෑකම කාටවත් එහෙම කිව්වා. හැබැයි ෂෝක් එක ඔය දරුවට රාසා රකින්න පුළුවන් හොඳට. ඔහේ යනවා මෙයාලා ගෙවල් පැත්තේ. බුදු අම්මේ. ඔබද ඔබ ටික හොයාගෙන ඉන්නේ. මේක කුසුමාවතිත් ඇවිල්ලා. ඨානලේක ඇවිල්ලා. අනේ බුදු අම්මේ නේද? ඔව්. කොකිස්කාර වගේ මූණ. ඔව හොඳයි රටේ තියෙන මේකක් තියෙනවා. අනේ නිකන් ඉන්න. එකන් ගිල හොදලා එකන් එනවා. කොල්ල රවට්ටන්න නේ කරගෙන ඔය ඔය කරන්නේ අපුවගේ පුංචියව රවට්ටන්න. ඒකත් හරි. ඒක වැරදුනා මාළි. ඔව් දැන් ඛණ්ඩ මඩල පැත්තේ යන්න තියෙනවා. ඡණ්ඩ මඩල. ඔව්. ඡණ්ඩ මඩල පැත්තේ. දැන් හොඳයි ඩිස්කෝ දාන්න එකයි යන්නේ. චුට්ටක් ඉන්නෝ දැන් වටේ කෙනෙක් හොයාගන්න. දැන් ඔය කවුරු හොට කැමති කෙනා හොයාගන්නවා. මම එක්කෙනෙක් නෑ. හැබැයි හොට හරියන වයස සාමාන්‍ය 65 70. පොඩ්ඩක් ඉන්නවා. ඔව්. ඉන්න පොඩ්ඩක්. ඉන්නවයි. නෑනේ හරියන එක්කෙනෙක්. නෑ මාසින ආවිල කියේ. මම දැන් වෙනකොට නම් එක්කෙනෙක් අහුවා. එක්කෙනෙක් ඉන්නේ මන් දැන් පාලා දුවන ඔය දැකලා. රතු පාට ගවුමක් අඳගෙන ඉන්න හැකුක් ගැහුවා. අම්මප ගැහුවයි. වහලා තමයි දැන් ගහන වෙලා තියෙන්නේ. ඒ තමයි හොයන්නේ හොයාගන්න බෑනේ. හොයාගන්න බෑ පැල්ල ගිහිල්ලා. අන්න අහම ඉන්න පොඩ්ඩක්. ඉන්නවයි. බලනවා. තොල් පැටි වල පාටක හරියට hina යනවා ඒක. ඔය පාට නංගි මාත් එක්ක යනවායි ගෙදර. බුදුආප්පච්ච හරි ආසැත්ති. අනේ නිකන් ඉන්න. ඒකනේ දෙක යනවා ඔහෙ කොහමද මම. අම්මට උදේ මේක වඩිකා. අය උදේ කෑලා ඉන්නවා. ඔහෙට හොයාගත්තේ. ඒ මයි එරෙව්ව ඒ ඔරවනෝනේ. ඔහෙට ඔරවනවයි. ඒ සැරවැඩි වගේ. ඒ සැරවැඩි එයා එපා. අනේ ඒ දරුවෝ ඒ නෑනලු. ඔව්. අමන්න හිටින් දකාගෙන ඉච්චා මොකෝ අයියගෙන ඉච්චා මොකෝ. ඔව් දෙල්ලගේ කවුරුත් එක එයා කාටද මෙයා හොඳයි. මම හොයන තෑගි මොක හොයනවා. තෑගි මොක හොයනකම මම ඉන්නේ. තව මක්කයි දේවල් ටිකක් තියෙනවා. පොඩ්ඩක් ඉන්නෝ. ඔව්. ඔව් කරලා බුද්ධ ගන්න හොඳේ. අර මොකක්ද කරන්නේ? ඡණ්ඩ සම්මයේ හිරු ගන්න යන හරියනවා හරි. දැන් නම් වැඩේ කළගන්න පුළුවන්. එහෙම නෙවෙයි නේද? එහෙම නෙවෙයි ගෝවා. අදකට තු ස්වභාවයක් කිව්වා. නේද? ඔව්. ඔකට මේ කවුරු මේ අපරාධ කරලා තියෙන්නේ? කවුද තමයි මේක කවුද මේ කවලම් කරගත්තේ? කවුද මේ දෙන්නා මේ ගස් බඳලා තියෙන්නේ? ඔය දෙන්න ගස්නේ බඳින්න ඕනේ මේ පොඩ පොඩි එක තියලා. මෙහෙම බඳලා හරියන්නේ නැහැ. කොහොමද බඳන්න හිතන් ඉන්නේ? අනේ මේ අක්කා කිව්වා. මම කී දෙනෙක් විතර බලාපොරොත්තු වෙනවද කියලා. කවුද? මේ අක්කා කිව්වේ. කොහෙද කිව්වයි? මට කිව්වා මේ 50ක් වුණා කමන්න නැතේ කිව්වා. දැන් කාගෙන් ඔය කියන්නේ ඔය දැන්? මෙන්න මේ අක්කා. 50ක් කියන්නේ කවුද? ළමයි. හත්දලා මේ 50ක් හදන්නේ හිතේ තියෙන්නේ. පානාදාර දෙනවලු කමන්න නැහැලු. අර කොළුගේ හුස්ම යාවි. දෙයනේ කියලා. අයියා කිව්වොත් දෙන්න තුන්දෙනෙක් කිව්වා මොකටද මැටි කියලා. අක්කට මදි කියනවා. අක්කා කියනවා මදිලු. දුසින් ගණන් හදන්න බලාපොරොත්තු. එහෙම නෙවෙයි නේද? එහෙම නෙවෙයි ගෝවා. නේද? මේ ගදගත්තු මංගල සභාවක් කිව්වා. එහෙනම්. නේද? මේ දෙන්නාගේ නේද? එහෙනම්. අද හිත සතුටු වෙන්න දවසක් කිව්වනේ. හිත හොඳ දවස් අද. අද හිත හොඳ දවස. බුදුහාමේ අද තියෙන සතුට. අද පොඩි පාරවල වලින් දුක් කනවා. අද කුටි කාලා වෙන ගැඩෝකට භාගවලින්. එහෙම නෙවෙයි. නේද?
මේ දෙන්නාට තියෙනා වූ එහෙනම් 89ක් රෝග එහෙනම් 99ක් ව්‍යාධි එහෙමයි ගෝවා. 203ක් කාන්තරා එහෙනම්. අස්වාදව කටවහදව අඬවැඩියා දෝෂයක් ඇත්නම් එහෙනම්. නේද පෞල් ජීවිතේ සාර්ථක වෙන්නේ සරුවත් ගාන සාර්ථක වෙන්නේ කියලා. නේද මේ දරු පෞල් වැඩි වෙන්නේ කියලා ඒ කියන්නේ ඔය කියන්නේ හරිය තව කසාදයක් කරගන්නේ කියලා කියන්නේ. ඔව් හැබැයි හොඳයි හැබැයි කොළු දෙන අවවාද ටික. ඔව් මේ යනකොට නම් ඒකට ඒ හැබැයි මෙන්න මේ පිස්ස කියන දේවල් කරන්න යනවා හොඳේ. ඔව්. ඒක නෙවෙයි හලෝ ඒක නෙවෙයි හලෝ කියනවා. එහෙම නෙවෙයි නේද එහෙම නෙවෙයි. සියලු දෙනාට නේද එහෙනම් වැරදි තියනා වූ සියලු දෝෂාන්තකාර දුරු කරගෙන එහෙනම් අපි කිව්වා වූ අතනකට හිතමනාපයක් වුණා නම් එහෙම වුණා නම් නේද ඔව් දෝෂාන්තකාර මේ ඉෂානවනට යනවා යන්නකොට පුටු පාරක් ආපි මං පොළොව බලාගෙන කියන්නේ. යන්න ඕන. පොළොව බලාගෙන ආව හොලේ ආච්චි. ආ ඔව්.